හිතනවා ඔයා අපේ කලින් එපිසෝඩ් එක බැලුවා නම් දැන් ඔයාට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඔයාගේ ආදායම වියදම කොහොමද කියලා. විශේෂයෙන්ම ඔයාගේ සල්ලි කොහෙටද යන්නේ කියලා. ඉතින් Money and You 6 වෙනි එපිසෝඩ් එකෙන් අද අපි කතා කරන්නේ බජටින් ගැන. බජටින් කියලා කිව්ව ගමන් ඔයාට එකපාරටම ඔළුවට එන්නේ මොනවාද? අයියෝ මට මීට පස්සේ එහෙමනම් මං ආස දේවල් කන්න බොන්න වෙන්නේ නැහැ. මං ආස තැන්වල shopping කරන්න වෙන්නේ නැහැ. යාළුවොත් එක්ක එළියට යන්න වෙන්නේත් නැහැ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් නේද? හැබැයි මතක තියාගන්න බජටින් කියන දේ නිසා ඔයාව කොයි වෙලේවත් restrict වෙන්නේ නැහැ. ඔයාගේ activities limit කරන්නේත් නැහැ. බජටින් වලදී ඔයාට නිදහසක් හම්බ වෙනවා. ඇත්තටම guilty වෙන්නේ නැතුව expenses කරන්න. ඔයා සමහර දවස්වලට කරන expenses නිසා ඔයාට අන්තිමට ලොකු guilty feeling එකක් එනවා නේද? අයියෝ මට ඒක නොකර ඉන්න තිබුණේ. දැන් මං කොහොමද මගේ ඉස්සරහට තියෙන වැඩ ටික plan කරගන්නේ? අන්න ඒ වගේ හැඟීමක්. ඔයා හරි විදියට budget කරලා හරි විදියට plan කරලා ඔයාගේ ආදායම වියදම balance කරන්න පටන් ගත්තොත් ඔයාට කවදාවත් ඒ වගේ feeling එකක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම budgeting නිසා ඔයාට ලැබෙන්නේ නිදහස. ඔයාට ලැබෙන්නේ confidence එක. ඒ දේ තමයි වැදගත්ම. ගොඩක් වෙලාවට ඔයා හිතනවා හරි මම මගේ ආදායම වියදම ගැන හොඳටම දන්නවා. මං ඒ දේවල් හරි විදියට කන්ට්‍රෝල් කරනවා කියලා. එහෙම කොච්චර උත්සාහ කරත් ඔයා ෆේල් වෙන අවස්ථා එනවා. ඔයා මුලින් ඉඳලම හරි ප්ලෑන් එකකට වැඩ කරේ නැත්තම්. එතනදී තමයි බජට් එකක් ඔයාට වැදගත් වෙන්නේ. තව ඔයා කල්පනා කරන දෙයක් කියන්නද? බජටින් කියලා කිව්වම ඒක හරිම complicated process එකක් කියලා. Excel spreadsheets ඕනේ, හැමතිස්සෙම ගණන් හදන්න ඕනේ. එතකොට ඔයාට තියෙන busy life එකත් එක්ක ඔයාට වෙලාවක් නැහැ වෙනම කාලයක් වෙන් කරන්න මේකට. මෙන්න මේ වගේ දේවල්. හැබැයි මතක තියාගන්න බජටින් කියලා කියන්නේ ඔයා හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. ඒක හරිම ලේසියෙන් ඔයාට කරන්න පුළුවන් දෙයක්. ඔයාට මට අපි හැමෝටම ජීවිතේ life goals තියෙනවා. තමන්ටම කියලා ගෙදරක් හදාගන්න එක, තමන්ටම කියලා වාහනයක් ගන්න එක, තමන්ගේ දරුවන්ගේ education එක. මේ හැම දෙයකටම බජට් එක ඔයාට වැදගත් වෙනවා. මෙච්චර දවසක් ඔයා දැනගෙන හිටියේ නැති රහසක් කියන්නද? ඔයා උපයන හැම රුපියලකටම ඔයා වෙනුවෙන් කරන්න ජොබ් එකක් තියෙනවා. ඒ ජොබ් එක හරියටම ප්ලෑන් කරන්න ඕනේ. එතකොට ඒක කන්ට්‍රෝල් කරන්න ඕනේ. හරියට මේ ජොබ් එක වෙනවද නැද්ද කියලා මොනිටර් කරන්න ඕනේ ඔයාමයි. අන්න ඒ දේ ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන් බජට් එකක් හදාගත්තොත්. තව මේකේ භයානකම පැත්තක් තියෙනවා. ඒ තමයි ඔයා එක එක උගුල් වලට අහු වෙන්න ඉඩ තියෙනවා. පළවෙනි මේක තමයි අනවශ්‍ය විදියට ණය ගන්න එක. ඊගාවට purchases වලට යන්න පුළුවන් පහසු ගෙවීමේ ක්‍රමයට. තුන්වෙනි එක තමයි භයානකම credit cards. ඔයා දන්නේම නැතුව ඔයාගේ credit card එකේ limit enhance වෙලා තියෙන්න පුළුවන්. ඔයාට ලොකු interest එකක් ගෙවන්න වෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ උගුල් වලට අහු වෙන්නේ නැතුව ඔයාට ඔයාගේ financial life එක හරි විදියට බැලන්ස් කරන්න පුළුවන් බජට් එක නිසා. සරලවම කිව්වොත් unplanned money කියන්නේ stress එකට. හැබැයි planned money කියන්නේ peace එකට. ඉතින් planned money එක ඔයාගේ ජීවිතේ enjoy කරන්න වැදගත්ම rule එකක්, budgeting වලට වැදගත්ම rule එකක් අපි ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරනවා. එහෙනම් ආයෙමත් හම්බ වෙමු. Tribe Hub YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න.